සුබම සුබ 2026 අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැමෝටම welcome to the first vlog of 2026. දැන් වෙලාව රෑ 11 මාරට විතර ඇති දෙසැම්බර් 31 2025 අලුත් අවුරුද්ද ලබන්න හරිම පොඩි වෙලාවයි තියෙන්නේ. හැමෝම ලෑස්ති කරන ගමන් ඉන්නේ ගෙදර අපි කීඋතරවන්න යන්නේ. ඉතින් මම හිතුවා ෆස්ට් vlog එක විදිහට 2026 අවුරුද්දේ පළවෙනි දවසේ ඔයගලන්ට පෙන්වන්න අපි කොහොමද ගත කරන්නේ කියලා. මොකද අද විශේෂ දවසක් 2026 ලබනවත් එක්කම තවත් විශේෂ හේතුවක් තමයි අපිට ජනවරි 1st කියන එක හැම අවුරුද්දම ස්පෙෂල් වෙන්නේ. මගේ චූටි මල්ලි නාදව එයාගේ බර්ත්ඩේ එක. මට මතක ඇති පුංචි කාලේ ඉඳන්ම අපේ ගෙදර හැමදාම රෑ 12 වෙද්දී කිරි උතුරවල අපි හැමෝම එකට එකතු වෙලා තමයි අලුත් අවුරුද්ද වෙල්කම් කරන්නේ. අපි හැමෝම try කරනවා අපිට කොච්චර busy වුණත් කොච්චර වැඩ තිබ්බත් අපි රෑ 12 කියන එක free තියාගෙන අපි හැමෝම එකට ඉන්න අපි ගොඩාක් try කරනවා. and තව දෙයක් කියන්න ඕනේ මට සමහර යාළුවෝ කතා කරලා තියෙනවා එළියට යන්න එන්න කියලා. මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය 31 වෙනිදා රෑ සමරන්න එළියට යනවා. and that's an amazing way to celebrate and welcome the new year. ඒ වුණාට මගේ personal choice එකක් විදිහට මම ගොඩක් කැමතියි ගෙදර ඉන්න 31 වෙනිදා සහ පළවෙනිදා කියන දවස් දෙක මගේ family එකත් එක්ක time spend කරන්න මම ගොඩක් කැමතියි. මම සාමාන්‍යයෙන් මගේ වෙලාවෙන් වැඩි හරියක් මගේ family එකත් එක්ක spend කරන්නේ. මම work from home job එකක් කරන්නේ. ඒ නිසා මට ගෙදරින් පිටතට යන්න වෙන්නේ මොනවා හරි මගේ වැඩක් කරගන්න තිබ්බොත් විතරයි. ඒ වුණාට එහෙමයි කියලා විශේෂ දවස් මම එළියට ගිහලා සමරනවට වැඩිය මම ගෙදර ඇත් එක්ක සමරන්න ගොඩක් කැමතියි. ඔයගොල්ලෝ දැකලා ඇති මගේ vlogs වලත් මම සමහර තැන්වල කියලා ඇති trip එකක් ගියාම වුණත් මම ගොඩක්ම කැමතියි ඔය ගෙදර කට්ටියත් එක්ක යන්න because they're like really fun people and I really enjoy the time I spend with them. Yeah, so let's see how 2026 goes. මම ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා if you are enjoying my vlog please subscribe and join my channel and I promise to not disappoint you this year. We're going to start this year with a positive note. අපි positively පටන් ගමු මේ අවුරුද්ද. අපි හැමෝම කරන්න හිතාගෙන ඉන්න දේවල් අපි හැමෝටම කරන්න energy එක strength එක ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. And yeah, I think it's almost time. මමත් දැන් යන්න ඕනේ. අනිත් අයට උදව් කරන්න ඕනේ කිරි උතුරවන්න ලෑස්ති කරන්න. Yeah, so ඉස්සරහට මොකද වෙන්නේ කියලා vlog එකේ බලාගෙන ඉන්න. I'll see you guys soon. මගේ කාමරෙත් පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා මට clean කරගන්න. මම මගේ room එක මේ අවුරුද්ද වෙනස් කරා. කලින් තිබ්බ furniture ඔක්කොම අයින් කරලා අලුතින් furniture දාලා I changed my entire room. දැන් මට තියෙනවා 2026 අවුරුද්ද ලබන්න කලින් bedsheet එක මාරු කරන්න. අනිත් ඔක්කොම clean කරලා තියෙන්නේ. ඒක change කරලා I have to go out කියන්නේ out of the door යන්න තියෙනවා කිරි උතුරවන්න. New sheets today and I have 2 new pillows as well. මේ shots ටික දැක්ක ගමන් අපේ අම්මට ඉස්සරහ නෝට් එක මොකක්ද දන්නවද? කර්ටන් එකේ රැලි ටික හරියට නැහැ කියලා නිසා ඔක්කොම කලින් අපි ඒක හදගන්න. මේක හරියට හදන්න නම් සකොස්සක් හරි මොකක් හරි ඕන වෙනවා. ඒ නිසා අපි දැනට ටිකක් හදමු. shape නේ. yep. shape ඇති. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Nadav.
වෙන්නේ ටිකේ. කිරි ටික උතුරලා ඉවරුණාට පස්සේ පොඩ්ඩක් වෙලා එක නිවෙන්න තියලා ඒක අල්ලන්න පුළුවන් ගන්නට නිවුණට පස්සේ දෙහියත්තක් කඩාගෙන අපේ අම්මා මේ විදිහට මුළු ගේ වටේ මේ කිරි ටික ඉහිනවා. ඒකත් එක්කම මල්ලි හරි තාත්තා හරි පොල් කටු පුච්චලා ගේ වටේම දුම් අල්ලනවා ඔක්කොම නරක දේවල් පහ වෙලා යන්න කියලා. ඊට පස්සේ තමයි මම ආසම කොටස අනිවාර්යෙන් පළවෙනිදා රෑ අපි ඔක්කොම ඉවරුනහම කිරි කෝපි බොනවා මොනවා හරි පොඩි දෙයක් කාලා මේ පාර අපි මෝකා බිව්වා ඩේට් කේක් කාලා. පළවෙනිදා උදේ පාන්දරම නැගිටලා අපි කිරිබත් හදුවා. කිරිබත් හදලා ඉස්සෙල්ලම කරන දේ තමයි අපි හැම අවුරුද්දෙම සහ හැම උපන්දිනයකදීම අපි කරන දේ තමයි බුද්ධ පූජාව තියන එක. බුද්ධ පූජාව තියලා ඉවර වෙලා මල්ලිලවත් ඇහැරවලා අපි කිරිබත් කෑවා. කිරිබත් කාලේ ඉවරලා මම හොඳ නිින්දක් දැම්ම පැය 3-4ක. ඒ කරලා හැරෙද්දී මෙන්න මෙයා ඇවිල්ලා හිටියා ලොකු බඩු මල්ලකුත් අරගෙන. ඒ බඩු මල්ලත් එක්ක මට චොක්ලට් එකක් එන්නත් අමතක කරේ නැහැ. පූර්ණගේ අම්මිය අතින් හදන මම ආසම කෑමක් තමයි මුං කිරිබත්. එයා මට ඒවත් එවලා තිබ්බා අද කන්න. අපි රෑ වෙලා තමයි ඒක කෑවේ. හරිම රසට තිබ්බා. ලන්ච් ප්ලේට් කජු බැදුම් බටු මෝජු සොසේජ් පරිප්පු and chicken with yellow rice and a happy kid. හැමෝම කාලා බීලා ඉවරනාට පස්සේ අපි අනිවාර්යයෙන්ම කරන දෙයක් තමයි සින්දු කියන එක. අපි කිව්වට හැම වෙලේම සින්දු කියන්නේ තාත්තා. අපේ තාත්තට ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඔයගොල්ලෝ අහලා බලන්නකෝ මම මේ දාලා තියෙනවා next full clip එකක් අපේ තාත්තා කියන සින්දුවක්. මේක නිකන් එයාගේ signature song එක වගේ. ඒගොල්ලන්ගේ office එකේ කට්ටිය එකතු වුණාත් අපේ ගෙදර කට්ටිය එකතු වුණාත් අනිවාර්යෙන් තාත්තා මේ සින්දුව කියනවා. සහ අපේ තාත්තා කියන සින්දුව වලින් මම හිතන්නේ මම ආසම සින්දුවත් මේක තමයි. ඔයගොල්ලෝ තහලා බලලා මට කියන්නකෝ ලස්සනයිද කියලා.
ටිකක් හවස් වෙලා අපි එළියට ගියා තව බඩු වගයක් ගන්න. We got shoes. ගෙදර ඇවිත් රෑ 7:08ට විතර තමයි අපි නාදවගේ බර්ත්ඩේ කේක් එක කැපුවේ. බර්ත්ඩේ බොයි තලගොයි. දවල්ටත් ගොඩක් කාපු හින්දා රෑට මුකුත් ස්පෙෂල් කරන්නේ නෑ කියලා හිතාගෙන හිටියේ. ඒත් හැමෝටම ඉන්දියන් ෆුඩ් ක්‍රේවින් එකක් තිබ්බ හින්දා අපි ගියා තලප්ප කට්ටියකින් නාන් and බිරියානි කන්න. Hi kiyan. YouTube එකට hi kiyan. Hi කියනවා වීඩියෝ එකක ඉන්නවා. ඔබ නෝ යන්දුම පෙන්න New Year's fit. You actually stood up. New Year's fit for work. New shoes. New shirt. New man. Old me. Birthday boy. අපි කාලා ඉවර වෙද්දී රෑ 10ත් පහු වෙලා හැව්ලොක් සිටි මෝල් එක වහලා තිබ්බේ ඕල්මෝස්ට්. ඒ තාච්චිට එතන ෆොටෝ එකක් ගන්න ඕනේ කියලා කියපු හින්දා අපි එතන ෆොටෝස් උත් අරගෙන අපි ගෙදර ආවා. ඉතින් අද vlog එකට එච්චරයි. තවත් ඉස්සරහට මේ වගේ vlogs බලන්න subscribe කරලා තියාගන්න මගේ channel එක. ආයෙ හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. bye bye.